කෙරල්සි සිසාරා මధుර සර තුලින් අද හමුවන පළමු ශිල්පියා ඉබුල්ගොඩ සිට පැමිණි සුජිත් නිලන්ත. අයිබෝවන්. අයිබෝවන් අසංක. දැන් ඔබ මීට පෙර අවස්ථා කීපයකටම ආපු හින්දා මේ මැදිරියට මේ ප්‍රසංගයට මේක බොහොම සුපුරුදු තැනක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ මේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෛද්‍ය අංශයෙන් බිහි වෙච්ච සුපිරි තරුවක් විදිහට. කොහොමද ලැබෙන ප්‍රතිචාර? ඇත්තටම විශාල ප්‍රතිචාර තියෙනවා අසංක. මේ දවස්වල ඇත්තටම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවා. ඉස්සර ප්‍රසංග වේදිකාව විතරයිනේ. එහෙම නැත්නම් ටීවී රූපවාහිනිය විතරයි. දැන් YouTube platform එක තියෙනවා, FB තියෙනවා. FB live කලාව ඇතුළෙත් ඔබ ලොකු ගමනක් යනවා වේගෙන්. ඔව්. ඇත්ත. ගොඩක් දුරට live කරනවා pages ගොඩක් ඒ වගේ. ඉතින් YouTube එකෙත් මගේ YouTube channel එකක් තියෙනවා සුජිත් නිලන්ත music. මම ස්වතන්ත්‍ර නිර්මාණ 7ක් මේ වෙනකොට බිහි කරලා තියෙනවා. ඉතින් ගොඩක් අයගේ ප්‍රතිචාර හොඳයි. අලුතෙන් මොනවද එන්න තියෙන්නේ කියලා හුඟක් අය අහනවා නේද? මෙහෙමයි අසංක මේ මම ගොඩාක්ම දුරට කැමති මේ ආදරණීය ගීත කිව්වොත් නිවැරදි. ඉතින් ඔහොම කරගෙන යනකොට ගීත 4ක් විතර කරගෙන යනකොට ගොඩක් අය මට කියන්න ගත්තා මගේ ආදරණීය රසික රසිකාවියෝ ඔහොම හරියන්නේ නැහැ සුජිත් අයියා. විරහ ගීතයකුත් කියන්න අපි විරහ ගීත වලටත් ආසයි කියලා. ඒ නිසා අද මම මේ ගීතය තෝරගන්නවා මේ ඇත්තටම නිර්මාණය කරනවා මගේම ගීතයක් විරහ ගීතයක්. නැත්නම් අපි විරහාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න දෙපා නේ. නෑ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඇත්තටම හැම කෙනෙක්ම වගේ බහුතරයක් පාසල් යන කාලේ විරහාවත් එක්ක ජීවත් වුණ කට්ටිය. ඉතින් ඒ අතීතයට සමවැදෙන්න හොඳම දෙයක් තමයි මම හිතන්නේ මේ විරහ ගීතය කියන එක. දැන් ළඟින් උන්නට විරහ ගීතයක්ද ප්‍රේම ගීතයක්ද? ඒක ඇත්තටම විරහ ගීතයක්. එහෙනම් ඒ විරහව මේ වෙලාවෙත් සමහර වෙලාවට කෙනෙක් විරහවෙන් දැවුණු තැවුණු හිතකින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ ගීතයෙන් නිවි පහන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ ඉඹුල්ගොඩ සිට පැමිණි සුජිත් නිලන්ත. හදාගෙන ඉන්නේ කොහොමද මගෙන් දුර මතක් වෙනකොට අතීතය අපේ රිදුම් දෙයි බොහොම ඉතිරි කර ගිය මතක අතරේ ඉඳි නුඹ තාම වේදනාවෙන් හද ගැස්ම වැඩි වෙලාවත්ද අරන් යන්නට බැරි වුණේ නුඹේ සිහි වටන
අරන් යන්නට බැරියුනේ නුඹේ සිහි වට ආයේ කිසිදා හමු වෙන්නේ නෑ ලෝවේ කිසි තැනක මතක අමතක කරලන්ට මා කුමක් කළ යුතුද ඒකවත් මට කියා දෙනවද අනේ අද හෙටම ඒකවත් මට කියා දෙනවද අනේ අද හෙටම